දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා. ඒ භාග්‍යවතු අරහත්තු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අහෝ දෙව්දත් නොදුටි මොක්පුර. දෙව්දත් ගැන ඔබ සෑහෙන්න කරුණු දන්නවා. මේ අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිඩ්නු හැටි හිතන කොටත් දුගයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත් පැවිදි වෙලත් චිත්ත සමාධිය දියුණු කරලත් කොටින්ම 이르දි ප්‍රතිහාරය පවා කරන්න පුළුවන් මට්ටමටම හැකියාවක් ලැබිලත් ජීවිතය අවබෝධ කරගැනීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුණු සියලු කුසල් නැති කරගත්තා. දෙව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පලිගැනීමේ සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට විරුද්ධ කුමන්ත්‍රණය කරලා සෑහීමකට පත්වීමක් නැහැ. ඔහුගේ එකම සිහිනය වුණේ බුදුරජාණන් වහන්සේගේ විනාශය දැකීමමයි. කළුගල් පර්වතයක හිස ගසා ගන්න අන්ධයෙක් වගේ දෙව්දත් බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න මහන්සි ගත්තා. එක්තරා අවස්ථාවක අජාසත් රජතුමාගේ හමුදා පිරිසෙන් 30 දෙනෙක් පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේ විනාශ කිරීම පිණිස පිටත් කෙරෙව්වා. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙම කුමන්ත්‍රණය හෙළිදරව් කරලා පැවිදි වුණා. අජාසත් රජතුමාගේ ඇත්සේනාවේ අති භයානක ඇතෙක් හිටියා. ඌ සුළු දෙයටත් කිපෙනවා. විශාල ඇතෙක් නාලාගිරි කියලා ඌට කිව්වේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩින වීදිය ගැන තොරතුරු සොයාගත්තා. එක දවසක් මේ නාලාගිරි ඇතාට ලොකු රාකලගෙඩි 16ක් පෙව්වා. ඌ හොඳටම වෙරි වුණා. ඊට පස්සේ ඇත් ගොව්වන් ලවා හෙන්ඩුවෙන් ඇනලා මේ ඇතාව හොඳටම කුලප්පු කෙරෙව්වා. උගේ ඇස් රතු වුණා. කන් දෙක පළල් කරගත්තා. වලිගය ඔසවා ගත්තා. පොළවේ පස් ආරන්න පටන් ගත්තා. කෝපයෙන් ගුගුරන්න පටන් ගත්තා. හොඬවැල ඔසවා ගත්තා. එක පිම්මට මහ පාරට පැන්නා. ගස් කොළන් උදුරලා විසි කරා. කඩපිල් කුඩු පට්ටම් කළා. මේ දුටු මිනිසුන් සීසීකඩ දිව්වා. මහ පාර එක්කම යුද්ධ පිටියක් වුණා. ඉදිරියට පැමිණි මිනිසුන්ව කීතු කරලා දැම්ම. පිස්සෙක් වගේ එක පිම්මට ඉස්සරහට දුවගෙන එනවා. බුදුරජාණන් වහන්සේ ඒ මාවතේ ඇතාට මුහුණලා වැඩම කරනවා. පිටුපසින් වැඩිය ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳටම බය හිතුණා. අයියෝ ඔන්න භයානක ඇතෙක් පොළොව පෙරලාගෙන එනවා. අනේ මේ පැත්තටයි එන්නේ. හරි වැඩි. දැන් මොකද කරන්නේ? ඔව් මේ ඇතා එන පිළිවෙලට නම් මාගේ ශාස්ත්‍රූන් වහන්සේව මූට ගොදුරු වෙනවා. නෑ එහෙම වෙන්න දෙන්න බෑ. මට ඕනෑ දෙයක් වුණානේ. මම මේ ජීවිතය ඇතාට පූජා කරනවා. මෙසේ සිටු ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට පැන්නා. බුදුරජාණන් වහන්සේ වහවහ ආනන්ද ස්වාමීන් වහන්සේව තමන් වහන්සේගේ පිටුපසට ගත්තා. මෛත්‍රී සිතින් යුතු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇතාට කතා කළා. දහම් දෙසුවා. ඇත්තෙන්ම මෛත්‍රියෙන් කැටි වූ ඒ සෑම වචනයක්ම ඇතාට තේරුණා. උගේ වෙරි හිඳුණා. දරුණු ගති නැති වුණා. අහිංසක වුණා. ඇතා දමනය වුණා. ඉතාම හීලා ඇතෙක් බවට පත් වුණා. අන්තිමේදී මේ අසත්පුරුෂ දේවදත්ත මේ විදිහට කල්පනා කළා. ඒ වැඩෙත් හරිගේ නැහැ නෝය. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශ කිරීමට හදන උපක්‍රමය අසාර්ථක වෙනවා. අනුන්ට කියලා අනුන්ලවා මේක කරගන්න බෑ. හොඳම වැඩේ මගේ අතින්ම මොහොව විනාශ කරන එකයි. දවසක් දේවදත්ත හොර රහසේම ගිජ්ජකූට කන්ද මුදුනට නැග්ගා. ඒ කන්ද ලොකු කන්දක් නෙවෙයි. පොඩි ගල් කන්දක්. කඳු මුදුනේ කුටි දෙකයි තියෙන්නේ. ඉතින් එතන පහළ ඇති සෙවණ තියෙන තැනක බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් හිටියා. එදා දේවදත්ත ඒ කඳු මුදුනට නැගගත්තා. එතන විශාල ගලක් තිබුණා. දේවදත්ත හිමිට ඒ ගල සොලවලා පහතට පෙරළුවා. පහළ සක්මන් කරමින් සිටි බුදුරජාණන් වහන්සේගේ හිසට ඉලක්ක කොට පෙරළුවා. ගල වේගයෙන් පහළට වැටෙද්දි හරි පුදුමයි. ඒ කන්දෙන් තව ගලක් මතුණා. පහළට වැටෙන ගල ඒකේ වැදුණා. වැදිලා වෙන පැත්තකට විසි වුණා.
එහෙම විසි වෙද්දී ගැලවී ගිය ගල්පතුරක් බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපාදයේ මහපොට්ට ඇඟිල්ලේ වැදී ලේ ගලන්න පටන් ගත්තා. දේවදත්ත ඉක්මනින්ම හැංගුණා. බුදුරජුන්ගේ ලේ සෙලවීමේ ආනන්තරීය පාප කර්මය රැස් කරගත්තා. මේ අසත්පුරුෂ පුද්ගලයාට තවමත් පින්පව් තේරෙන්නේ නැහැ. තමන් අතින් සිදුවෙන මේ භයානක පාප කර්ම නිසා දුකට වැටෙන්නේ තමන්ය කියා තවමත් තේරෙන්නේ නැහැ. තමන් අතින් කරගන්නට ගිය ඒ ඝාතන සැලැස්මත් අසාර්ථක වුණා. ඊළඟට මේ අසත්පුරුෂයා කල්පනා කළේ සංඝ පිරිස බිඳවන්නයි. සංඝ භේද පාප කර්මය කරන්නයි. අන්තිමේදී කරුණු පහ මුල් කරගෙන අලුත පැවිදි වූ 500ක සංඝ පිරිසක් රවටා ගන්නට දේවදත්ත සමත් වුණා. අලුත පැවිදි වූ 500ක් ස්වාමීන් වහන්සේලා හිතුවේ දේවදත්ත කල්යාණ මිත්‍රයෙක් කියලයි. ඔවුන් දේවදත්තට රැවටුණා. තමන් ළඟ සිටියොත් ඉක්මනින් නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නම් කියලා ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම තමන්ට අවනත කරගන්නට දේවදත්තගේ මායාකාරී කතාබහට පුළුවන් වුණා. ඒ භික්ෂූන්ව අවනත කරගෙන ගයා ශීර්ෂයට පිටත් වුණා. එහි ගොස් ඒ 500 භික්ෂුන් වහන්සේලාට බණ කියන්න පටන් ගත්තා. ඒ භික්ෂූන්ද මගඵල ලැබීමේ අදහසින් දේවදතුන්ගේ බණ අහනවා. නමුත් දේවදත්තගේ එකම අදහස ඔවුන්ට මගඵල ලබා දීම නොවේ. බුදුරජුන්ට විරුද්ධව ඔවුන්ව මෙහෙයවීමයි. මේ දැනගත් බුදුරජාණන් වහන්සේ සැරියොත් මුගලන් රහතන් වහන්සේලා අමතා මෙලෙස වදාලා. සාරිපුත්ත මොග්ගල්ලාන, ඔබ වහාම යන්න. ඒ අලුත පැවිදි වූ භික්ෂූන් කල්යාණ මිත්‍රයන් හඳුනා ගැනීමට අසමර්ථ වුණා. දේවදත්තගේ පවිත්තු අදහස් වලට ඒ භික්ෂූන් ගොදුරු වෙන්න කලින් ඉක්මනින් බේරා ගන්න. සැරියුත් මුගලන් රහතන් වහන්සේලාද වහවහා ගයා ශීර්ෂය බලා වැඩම කරා. අධික මාන්නයකින් පෙළෙන ප්‍රධානීත්වය ලබා ගැනීමෙහි විකෘති ආශාවකින් පෙළෙන දේවදත්ත ඈතින් වඩින සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දැක ප්‍රීතියෙන් කෑ ගැසුවා. පින්වත් මහණෙනි, අන්න බලව්. කවුද? හරි, දැන් පැහැදිලි. මමයි. හරි, දැක්කා නේද? මා කරා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා එන ආකාරය. බුදු සසුන තියෙන්නේ කවුරු අතේද කියා දැන් මහණෙනි උඹලාට පේනවා. සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ලංවන විට දේවදත්ත උන්වහන්සේලා අමතා මෙහෙම පැසුවා. එම්බා සාරිපුත්ත, මෙහි එන්න. මාගේ දකුණු පසෙන් වාඩි වෙන්න. එම්බා මොග්ගල්ලාන, මගේ වම් පසින් වාඩි වෙන්න. දැන් මේ සසුනේ නායකයා මමයි. සාරිපුත්ත මොග්ගල්ලාන, මා දැන් මෙතෙක් වේලා දහම් දෙසුවා. මගේ පිට සල්පයක් රිදෙනවා. මා ටික වේලාවක් හාන්සි වී සිටින්නම්. මේ භික්ෂූන්ට ඔබ දහම් දෙසන්න. දේවදත්ත හාන්සි වුණා. පවිටු සිත් ඇති සිහිනුවණින් තොර ඒ අසත්පුරුෂයාට එසැනින් හොඳටම නිින්ද ගියා. ගොරව නිදාගත්තා. සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී දේවදත්තට රැවටී සිටි අර අලුත පැවිදි වූ ස්වාමීන් වහන්සේලාට ඇත්ත අවබෝධ වුණා. සැබෑ කල්යාණ මිත්‍රයා කවුරුන්ද යන වග අවබෝධ වුණා. චතුරාර්ය සත්‍යයත් අවබෝධ වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි ප්‍රතිහාරය දක්වමින් දහම් කරුණු පෙන්වා දුන්නා. ඒ 500 භික්ෂූන් වහන්සේලාම සෝවාන් ඵලයට පත් වුණා. අන්තිමේදී ඒ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආපසු වඩින විට උන්වහන්සේලා පසුපසින් අර 500ක් භික්ෂූන් වහන්සේලාම බුදුරජාණන් වහන්සේ ළඟට පිටත් වුණා. දේවදත්ත වගේම ඔහුගේ යාළුවා වන කෝකාලිකත් පවිටු කෙනෙක්. ඔහු ඉදිරියට ඇවිත් බලද්දි කවුරුත් නැහැ. හැමෝම සැරියුත් මුගලන් රහතන් වහන්සේලා සමග පිටත් වෙලා. කෝකාලිකට කේන්ති ගියා. මහලුකුවට කෑ ගහනවා හැමෝම බේරගන්න ඕන කියලා. ඔන්න අපිත් එක්ක ආපු 500 දෙනත් අර සැරියුත් මුගලන් දෙන්න ආපහු අරගෙන ගිහිල්ලා. මුන්ද තාමත් ගොරෝ බුදි. මෙහෙම කියලා කෝකාලික දේවදත්තගේ පපුවට වැලමිටින් යන්න. දේවදත්ත ඇහැරුණා. ඇස් ලොකු කරගෙන වටපිට බැලුවා. කවුරුවත් නැහැ. මේකත් වැරදුනා කියලා හිතද්දි කටින් උණුලේ පිට වුණා. දේවදත්ත අසනීප වුණා. මාස 9ක්ම දුක් විඳා. එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදුවෙච්ච වැරදි එකින් එක තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා.
මෙතරම් විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දී උන්වහන්සේ ඒ කිසිවකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදුරජාණන් වහන්සේ දැකීමේ ආසාවක් උපන්නා. අනේ මම කොහොම හරි බුදුරජාණන් වහන්සේ දකින්න එක්කන් යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේ දැකගත්තොත් ඇති. දේවදත්ත උපස්ථාන කරපු පිරිස ඔහු ඇඳක තබාගෙන සැවැත් නුවර බලා පිටත් වුණා. සැවැත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත් පිපාසයක් ඇති වුණා. ඒ වගේම ඇඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙලා හිටගත්ත විතරයි පොළොවෙන් ගිනි දැල් ඇවිත් දේවදත්ත වෙලා ගත්තා. මම බුදුන් සරණ යමි කියමින් පොළොවේ කිදා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසු මෙම ගාථා රත්නය වදාළා. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති පාපං මේ කතන්ති තප්පති බියෝ තප්පති දුග්ගතින් ගතෝ පෞරස් කරනා මිනිසා මෙලොව පසුතැවෙයි නිසා පරලොවදිත් පසුතැවෙමින් දුකටම පත් වෙයි නිසා අයියෝ මම පව් කෙරුවා කියමින් තැවෙනා මිනිසා අපා දුකට වැටි පසුව දැවෙයි තැවෙයි දුකෙන් යුතුව. තෙරුවන් සරණයි. මෙම පරිවර්තනය සිදු කළේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ස්වාමීන්